තමුන්නාන්සලා අපි මේ වෙලාවේ මේ රැස්වීමට ඇවිල්ලා ගියා. මේ රැස්වීමට ඇවිල්ලා යනකොටත් මේ අම්මා තාත්තා කල්පනා කරන්නේ නායක හාමුදුරුවනේ අපි කන්නේ කොහොමද කියලා. අපිට දැනෙනවා දැන් මිනිස්සු ආණ්ඩුවක් හදාගත්තේ අපේ ආණ්ඩුව එළවලා 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා රුපියල් 220ට 230ට කාපු හාල් රුපියල් 130ට කන්න අපේ හාමුදුරුවෝ. පිටි ටික වැඩි වෙලා තිබුණා නම් ඒක අඩු කරගන්න. තෙල් ටික වැඩි වෙලා තිබුණා නම් ඒ අය වේදිකාවේ කිව්වා තෙල් ටික අඩු කරලා දෙනවා කියලා. වේදිකාවේ කිව්වා විදුලි බිල අඩු කරනවා කියලා. මේ සියලු දේවල් වලට තමයි ජනතාව මාලිමාව ඉස්සරහට ගිහලා කතිරේ ගිහින්. දැන් මාලිමාව ඉස්සරහට ගිහලා කතිරේ ගහලා නායක හම්දුනේ දැන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? තුන් වේල කාපු මිනිස්සු කන්නේ වේල් දෙකයි. ඔබ වහන්සේලාගේ දාන වේලත් ප්‍රශ්නයක් ගමේ ඉන්න අහිංසක උපාසක මහත්තයාට දාන දෙන්නේ කොහොමද කියලා. හම්දුරන්ගේ නැවත අහනවා කීනමක් වැඩ ඉන්නවද කියලා. තුන් වේල කාපු මිනිහා වේල් දෙකයි කන්නේ. වේල් දෙක කාපු මිනිහා එක වේලයි කන්නේ. හැබැයි ඡන්දෙ දුන්නේ තුන් වේල කාපු මිනිහා ඡන්දෙ දුන්නේ තුන් වේලට අමතරව හවසට කේක් කෑල්ලක් අහලා කෝඩු පුටු ගෙඩියක් එක්ක කිරිදේ එකක් බොන්න ඡන්දෙ දුන්නේ. දැන් සනීපයි. දැන් සනීපයි. අපිට ගම්මල හම්බ වෙනවා. මාලිමාවට ඡන්දෙ තිබුණ නැන්දව හම්බ වෙනවා. මාලිමාවට ඡන්දෙ තිබුණ මාමලව හම්බ වෙනවා. තරුණ කෙල්ලකොල්ලෝ 2000 පස්සේ ඉපදිච්ච කෙල්ලකොල්ලෝ ඔක්කොම දුන්නේ මාලිමාවට. දැන් දීලා දැන් අන්න කියනවා අනේ අපි කරගත්තු අපරාධයක් කියලා. මිනිස්සුන කන්න විදියක් නෑ නායක හම්දුරෝනේ. මාළු කඩේට කියලා මාළු කිලෝ එක ගානහන්. වෙනදා රුපියල් 300 400 සාලයක් කිලෝ එක රුපියල් 800යි. රුපියල් 800යි. හාල් පරිප්පු සීනි මේ රටේ සියලුම දේවල් වැඩි වෙලා. මේ රටේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වෙලා. බෙහෙත් ටික ගන්න බෑ. දියවැඩියා රෝගියලා බෙහෙත් ටික ගන්න බෑ. ප්‍රෙෂර් තියෙන රෝගියලා බෙහෙත් ටික ගන්න බෑ. මේ වගේ අනාථ එපා ඉස්සාම අමාරු තත්වයකට මිනිස්සු මුණ පාලා තිනවා දාබර මිත්‍රවරුනි. මිනිස්සු බොහොම අමාරුවෙන් ඉන්නේ. මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ. හැබැයි නන්නත්තර වෙලා ඉන්නේ. හැබැයි එහෙම නන්නත්තර වෙලා ඉන්නකොට නායක හාමුදුරුවනේ මමයි චාමරයි පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු දෙන්න අනුරාධයි අපිට මරු පාර්ලිමේන්තු മന്ത്രിවරු ටිකක් ඉන්නවා. නල්ල මලේ බඩු ටිකක් 159. දැන් මිනිස්සු වැටිලා අර ගහෙන් වැඩිච්ච කර ගුණා යනවා වගේ පාර්ලිමේන්තුවේ කන්න නැහැ. තෙල් ටික නැහැ. බොහොම අමාරුවෙන් ජීවත් වෙනකොට පාර්ලිමේන්තුවේ මරු බඩු ටිකක් ඉන්නවා අපේ හම්දුනේ. දැන් ඉස්සර අපි කායෙක්ද හිටියේ නායක හම්දුනේ පාර්ලිමේන්තුවේ මේ මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමතුමා. පාට්ලි චම්පික වජිරා බේවර්ධන. සාගර රත්නායක අපේ ලසන්ත අලගියවර පරණ මිනිස්සු ගත්තොත් රිචඩ් පතිරණ අමරසිරි දොඩංගොඩ ජයරාජ් පනන්ද පුල්ලේ ජයවික්‍රම පෙරේරා මහ ප්‍රතාපවත් දේශපාලන නායකයෝ හිටියා. එහෙම නායකයෝ හිටියා පාර්ලිමේන්තුවේ දැක්කම 6-4 බඩුව අපේ හම්දුනේ. කොයි පක්ෂේ හිටියා රටට වැඩ කරපු මිනිස්සු. අන්න දැන් නියම බඩු ටිකක් ඇවිල්ලා ඉන්න 159. ඒකට ඕන කෙනෙක් ඉන්නවා ඒ නෝනා කියනවා අර මේ අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ට හරි ෂෝක් මේවා. ඒ නෝනා කියනවා මේ ළඟදී දැන් අපි තෙල් වැඩි කරාම මිනිස්සු හරි සතුටෙල්ලු ඉන්නේ. මේ නෝනා කියන්නේ අර කොම්බ පොඩ්ඩක් උල්ලලා තියෙනවා. මේ නෝනා කියනවා තෙල් වැඩි කරාම මිනිස්සු සතුටෙල්ලු. ඇයි සතුටෙන් ඉන්නේ? ඒ අය වෙනදට වගේ තෙල් ගහන්න ගොඩක් වේදම් කරන්නලු ගමන් අඩු වෙල්ලු යන්නේ. සල්ලි අතේ ඉතුරු වෙනවලු. නෝනට රාට කෝල් වෙනවලු. නට කෝල් ඇදලා කියනවලු අනේ බොහොම ස්තුතියි. මේ ඔයගොල්ලෝ තෙල් වැඩි කරපු එකට දැන් අපේ සල්ලි ඉතුරුයි කියලා. අපි යව නෝනට කීයෙන් පස්සේද කෝල් වෙන්නේ කියලා. රාට දෙනවා කියන්නේ. නෝන සතුටින්. රෑ 11 12ට එනවා ඇති අපේ හවුදුනේ. මේ වැටිලා ඉන්න මිනිස්සුන්ට මේ කියන එක ගම්පා දිස්ත්‍රික්කේ බඩු කෑල්ලක් ඉන්නවා. මේ දැන් නුවර දිට්ටා සුරිකුණාටුවෙන් ඊටාම අපහසුතාවට පත් වෙච්ච මිනිස්සු ඉන්නේ. ඒ මිනිහා කියන පාර්ලිමේන්තුව ඇතුලේ ගම්පහත් දිට්ටායකට අහු වුණා. මගේ ගෙදරට මහජන හමුවීම් වල දැන් වැඩිපුරම එන්නේ
දීප්පකට අහුවෙච්ච නැති අය. ඇයි යකෝ මුගේ කට කන්නේ බෑ. දීප්පකට අහුවෙච්ච නැති අය. ඇයි කියලා අහුවම කියනවලු බලන්න දීප්පකට අහුවලා යාට ලක්ෂ 50ක් හම්බුණා 100ක් හම්බුණා. අනේ මගේ ගේ කැඩුන්නේ නැහනේ. අනේ මාවත් අහුණා නම් හොඳයිනේ. යකෝ ගම්පහින්නේ මොලේ හොඳ නැති උන්ද? මේ දීප්පක ගෙදරට ගෙන්න ගන්න. මේ මරු ටිකක් ඉන්නේ දැන්. නියම වහන්න ටිකක්. දැන් තව එක්කෙනෙක් කියනවා ඉස්සර වගේ නෙවෙයි ඕගොල්ලෝ දන්නවා පරණ මෙවලම් පාවිච්චි කරමු. අපි විදුලිය ඉතුරු කරගමු. කුප්පිල ආම්බුව පාවිච්චි කරමු. අපි අහන්න දැක්කද කියන කුප්පිල ආම්බුව පාවිච්චි කරමු. අපි පුරුදු වෙන්න ඕන ඒවට. ඔය පුරුදු වෙන්න ඕන. ඉස්සර පොඩි තුණ්ඩු කෑල්ලයි අපි හඳුන දුන්නේ. නියෝපල් ලයිට්. මේගොල්ලෝ තමයි දුන්නේ. අනේ නිවනවා. ලයිට් තියෙනවා. ලයිට් නිවනවා. මේ හොඳට දීච්ච ලයිට් කනුව යටින් කපලි වරලා දානවා. ඉස්සර තියෙන ලී ලයිට් කනුව. ලයිට් කනුව කපලා දානවා. ඉතින් ඒගොල්ලෝ හොඳට පුරුදුයි. කුප්පිලාම්බුව පත්තු කරන්න දුන්නෙත් නැහැ. අහිංසක අම්මලා කුල්ලෙන් වාලා කුප්පිලාම්බුව පත්තු කරේ. මේ ජනතායුක්තපුරේ ඉතිහාසය. දැන් ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ අපිට කියලා දෙනවා ජීවත් වෙන්න විදියක් නැති අයට මිනිස්සුන්ගේ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න වෙනවා. මං ඊයේ පෙරේද දැක්කා ආයි අපේ හාමුදුරුවනේ අර ප්‍රවාහන ඇමතිවරයා පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ තින්තක යන්නේ. දැන් මේ තුන්වෙනි වතාවටත් එයා යනවා නිරීක්ෂණ චාරිකාව. දැන් ඊයේ ගියා. වෙලාවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහවැලිය හැදුවා. වැරදිලාවත් මේ අක්කු මහවැලිය හැදුවා නම් මුන් අනිවාර්යෙන්ම අර ඩෑම් එක උදන් පයින්නවා නානවා. ඒක අපිනේ හැදුවේ. අපි හැදුවා කියලා මුන් කරන්නේ නම් ඩෑම් එකෙන් පයින්නවා නානවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධිවේගී මාර්ගය හැදුවා. මේ අක්කු හදලා තිබුණා නම් අපේ හාමුදුරනේ අධිවේගී අපිට දුවන්නම් වෙන්නේ මුන් මේක නිරීක්ෂණය කරන්න පාර මැද්දේ ඉන්නවා. වැරදිලාවත් වරාය මම වරාය ඇමතිවරයා අම්මතොර වරායක් හැදුවා කොළඹ වරාය කොළඹ නගරයක් හැදුවා. ඒක හැදුවා නම් එහෙම ඉඳලා ඉවරයි නවක් එන්න හම්බෙන්නේ නැහැ මුන් පයින්නවා නානවා. අපේ හාමුදුරනේ මේ වෙනකොට කරපු එක දෙයක් කියන්නේ. මේ අවුරුදු දෙකකට කිට්ටු වෙනවා මේ ආණ්ඩුව කරපු එක දෙයක් තියනවාද කියලා අපි මේ ජනතාවගෙන් අහනවා. එක දෙයක් නැහැ. එක දෙයක් කරා අපේ හාමුදුරනේ. මුළු රටටම බෙර ගහලා අඬ ගහලා ක්ලීන් ශ්‍රී ලංකා. හරි අපේ හද පුල් ක්ලීන් අපේ පොකට් එක. ආයි මොකද සුද්ධම කරලා තියෙන්නේ. පුල් ක්ලීන් ශ්‍රී ලංකා කරලා තියෙන දැන් සම්පූර්ණයෙන්ම. දැන් හොඳට ක්ලීන් වෙලා තියෙන ශ්‍රී ලංකාව ආයි ක්ලීන් කරන දෙයක් නෑ කාටවත්. කොයි නායකයවත් හරි අමාරුයි අපේ හාමුදුරනේ. මේ ක්ලීන් කරලා තියෙන විදියට. මේ ආණ්ඩුව අමුතු ගැහිල්ලක් ගහන. ඩබල් පොකට් මාත් ඩබල් පොකට් නෙමෙයි. මේ වමේ පොකට් එකට දාන දකුණ ඒකට ගහනවා. වමට දානවා. වමට දාන දකුණෙන් ගන්නවා. එහෙම ගැහිල්ලක් ගහන්නේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව වැඩි කල් යන්නේ නැහැ. මේ ආණ්ඩුව කරපු පව් ටික තමයි මේ පරිසම් දෙන්නේ. අපේ කතිකව අවුරුදු 76ක්. අවුරුදු 76ක් මේ ආණ්ඩුව කිසිම ආණ්ඩුවක් කරන්න දුන්නේ නැහැ. කිසිම අමාත්‍යාංශික වැඩක් කරන්න දුන්නේ නැහැ. ඒක ඇතුලේ වෘත්තීය සමිතියක් අටව ගන්නවා. අටවගෙන ඒ වෘත්තීය සමිතිය අපේ වෘත්තීය සමිතිය වගේ බොහොම පොඩ්ඩයි ඉන්නේ. හැබැයි බෝඩ් එක අල්ලන්න, කෑ ගහන්න ඒ වෙනුවෙන් මොන්ට හොඳ හැකියාවක් තියෙනවා. අවිල්ලා කරන්න යන වැඩේට විරුද්ධ වෙනවා අපේ හාමුදුරනේ. අධිවේගී මාර්ගය හදන විරුද්ධ වුණා. වරාය හදනකොට විරුද්ධ වුණා. ඒ වගේම වරාය නගරය හදනකොට විරුද්ධ වුණා. නොරොච්චලේ විදුලි බලාගාරය හදනකොට විරුද්ධ වුණා. උමාවයට විරුද්ධ වුණා. දෙයි හාමුදුරනේ මුන් විරුද්ධ වුන්නේ නැත්නම් ළමෙක් හදන එකට විතරයි. ඒකත් කියලා හදුවා නම් එහෙම ඒකටත් විරුද්ධ වෙනවා. ඕක හදන්න එපා. මේ වෙලාව හොඳ නැහැ. ඔය ළමයා හදන්න කියලා. එහෙනම් රටේ ජනගහනයක් ඇති වෙනවා. ඒ තරමට විරුද්ධ වෙන જાතියක්. දැන් මොකද්ද කරලා තියෙන්නේ? කරපු පව් ටික නැවත එනවා. மேலதிக செய்திகளுக்காக எமது யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்யுங்கள்.